ගත කරපු රාත්‍රී වැස්සට අවුවට තෙමුණු වේලුණු රාත්‍රී වලට මේක ලොකු මානසික සුවයක්. ඉතින් අපි ලබපු සම්පත එයයි දිට්ටා සුළු කුණාටුවට වැටුණු කූඩුවක් කෙලින් කරලා නැවතත් මේ හොරම්පැල්ලේ අභිමානය මුළු මහත් ලෝකයකටම අරන් ගිය සිංහ පුත්තු සිංහ මව්වරු සිංහ පියවරු ඉන්න ආදරණීය ගම්මානයක් නවීන් අද ලාංකේය ඉතිහාසයේ මේ හොරම්පැල්ල නවලෝක හන්දිය කියන අභිමානවත් ගම ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔය ඉන්ට්‍රස් එකේ ඇතුල් වෙන සියලු දෙනා කෙලින් පාන්නර පැත්තට යන්න විනාඩි 13යි තත්පර 44ක් ඇතුලේ ඔයාලා අපාය බලලා දිව්‍ය ලෝකයට යවන්නටයි සූදානම. එමුනම් මේ ඇතුල් වෙන සියලු දෙනාට මේ බලන්නට පුළුවන්. අපි ගත්තු ගිනස් වාර්තාවේ සර්ටිෆිකේට් එකයි ඒ කුසලානයයි මෙතන තියෙනවා. ඒකත් බලාගෙන යන්න. ඔයාලා හොම්බෝ අර පැත්තට යන්න මගේ ආදරණීය අම්මේ තාත්තේ අපි යන්කලින්ම පිටුවේ මේ දොරටුව පැත්තට එතන ඉඳලා කතාව බලමු අහමු. මේ ඇතුල් වෙන සියලු දෙනාට මම විනාඩි දෙකක් ඇතුලේ මේ කතාව කියන්නම්. නිර්මාණ ශිල්පියා සුරංග උදේ කුමාර නම් අසහාය නිර්මාණ ශිල්පියා මගේ ගමේ මගේ ආදරණීය පොරෝරියම් බිනෝනු නාගාවේ නිලනොලක් ඉංජිනේරුවෙක්. මොකද විසක් පුසුම් කියන්නේ ඒ වගේ ඉංජිනේරුවන් බිහිවන කාලයක්. ඉතින් සුරංග උදේ කුමාර කියන අහිංසක දුප්පත් ශරීරයට උවමනා වුණා මැරෙන්න කලින් රටට දැනෙන්න ආදරණීය වැඩක් කරන්න. ඊට පස්සේ කිසිම කැටලොග් එකක් නැතුව එයා වැඩේ පටන් ගත්තා. මේ ආදරණීය නිර්මාණය පවුණු වෙසක් පුර 15ක බොහෝ දිනයටයි ප්‍රදර්ශනය කරන්නට බලාපොරොත්තු වුණේ. නමුත් මගේ ආදරණීය අම්මේ තාත්තේ හිට්පිට නැතුව ඇදහැළුණු දිට්ටා සුලිකුණාටුවට සම්පූර්ණම අට්ටාලයයි කෝඩයයි බිමට කඩාගෙන වැටුණා. ඔයාලා Facebook කරවා හරි පත්තරයකින් හරි YouTube එකකින් හරි නිවුස් වලින් හරි බලන්නට අහන්නට ඇති. එහෙම නේද? ඉතින් ඊට පස්සේ මගේ ආදරණීය අම්මේ තාත්තේ ලක්ෂ 20ක මුදලක් වතුරට ගහගෙන යන්නටම ගියා. එතනින් පස්සේ මේ නිර්මාණ ශිල්පියාට මේ නිර්මාණය එලි දක්වන්න මුදල් තිබ්බේ නෑ. එයාට තිබ්බ එකම දේ එයාගේ නිවසයි ගේ. ඒක උගස් තිබ්බ ලක්ෂ 30කට. ඊට පස්සේ මේ මගේ හොරම්පැල්ල ගමේ ඉන්නවා මනුස්සකම් දන්න ආදරණීය ව්‍යාපාරික පිරිසක්. එයත් එක්ක එක්කාසු වෙලා මේ හොරම්පැල්ල ගම 20ක් තියෙනවා. මං වගේ තරුණයෝ 2000ක් විතර නිර්මාණ ශිල්පියාගේ පිටිපස්සෙන් හිටගත්තා. ඊට පස්සේ අපි වැඩේ පටන් ගත්තා. වැඩේ පටන් අරගෙන අද වෙනකොට ලක්ෂ 75ක වෙනි මුදලක් නිර්මාණයට වියද පහදම් වෙලා තියෙනවා. ලංකාවේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවොන්තර තුඩුවට ආදරණීය ජනතාව ලක්ෂ සංඛ්‍යාත ආදරණීය ජනතාව විදර්ශනීය මහාන් කුඩු රාජ්‍ය නරබලා වන්දනාමාන කරලා යන තත්ත්වයට අදපත් වෙලා දිනවා. තවත් දින 3ක් ඉතුරුයි මේ මහාන් කුඩු රාජ්‍යයේ අවසානය දකින්නට ජනතා ප්‍රදර්ශනය නවත්තන්නට. එතනින් පසුව ලබන වසරේ මේන් රෙකෝඩ් එක අපිම කඩන්නට උත්සාහ කරනවා. ඉතින් මගේ ආදරණීය අම්මේ තාත්තේ වෙඩින්වාණ ශිල්පියා වැඩේ පටන් අරගෙන ওই විදිහට කතාව කරලා මේ කඩු කූඩුව ගහලා අපි පුරා දවස් 14ක් හරිනවා. ඉතින් නිර්මාණ ශිල්පියාට වුණා වුණා තමන්ගේ හැකියාවයි තමන්ගේ මොළයයි එක්ක ලෝකයට මගේ ගමේ අභිමානය හොරම්පැල්ල අරන් යන්න. ඊට පස්සේ මේ සියලුම ලක්ෂ සංඛ්‍යාත කැටයම් වලට ගල් කුඩු ආලේප කරලා තියෙන්නේ. මෙතන කිසිම කැටයමක් නැහැ. ලේසර් කැටයම් අපි පුරා මාස 10ක් අතින් කැපුණු කැටයම්. අද ඉන්නවර කැටයම් කපපු නිර්මාණ ශිල්පියා ආදරයට කැටයම් කියලා කියන්නේ තමා වෙන්න. ඉතින් එයා එක්ක තරුණයෝ විශාල පිරිසක් එක්කාසු වෙලා මේ වැඩේ අපි කළා. කලිපොලේ කැටේම කපලා යටින් සුදු පොලේ අලවලා උඩින් බයින්ඩර් ගම් ගාලා පෙනේරයක් ආධාරයෙන් ගල් කුඩු ඉහලා තමයි මේ නිර්මාණයට ගල් කිව් එකමාරක් ආලේප කරලා තියෙනවා. ඉතින් හොරම්පැල්ලේ අභිමානය අර අතන තියෙන ගිනස් වාර්තා පොතේ සර්ටිෆිකේට් එකයි සහතිකේ ගන්න හොරම්පැල්ලේ අභිමානයත් උඩට එනවා. ඊට පස්සේ මගේ ආදරණීය අම්මේ තාත්තේ බහන් කෝඩුවක් අලවන්නේ සාමාන්‍යයෙන් මල් ගිරිගම් වලින් නැත්තම් බයින්ඩර් ගම් වලින් දන්නවා. නමුත් මේ කැටයම් හරි බරයි. දවස් 14ක් පුදුම කට්ටක් කෑවා මේ කැටයම් අලවන්න. ඊට පස්සේ මේකට පාවිච්චි කරේ අපි මල්ටිෆෝන් ගම් හරි ගන්න. නමුත් නිර්මාණ ශිල්පියා වැඩේ කරන්න ඕන හින්දා ඒවත් ගෙනාවා. එහෙම කරලා අලෝක නිර්මාණයක් තමයි මේ තියෙන්නේ.
උසින් අඩි 68යි 0.4යි පළලින් අඩි 45යි 0.5යි පරිවාර කුඩු 160ක් පරිභ්‍රමණය වන මුල සිට අගට කතා වස්තුවක් නිර්මාණය වන අග සිට මුලටත් පටිගත කිරීමක් කරහා ලයිටින් හරහා සජීවීකරණය කරන දර්ශනීය පහන් කුඩුව ඇතුළේ ඔයාලා මේ ඉන්නේ. ඊට පස්සේ ඔයාලා කුඩුව නරඹලා පිටවීමේ දොරටුවෙන් එළියට යනකොට අපි අවුරුද්දයි පුරා මාස දෙකක් වැඩ කරපු වැඩභූමිය කෞතුකාගාරයක් විදිහට හදලා දෙනවා. ඒක ලෝක ඉතිහාසයේ එක සාමාන්‍ය පහන් කුඩුවක ඇතුල් වෙලා පිටවීමේ දොරටුවෙන් එළියට යනවානේ. මේක එහෙම නැහැ. ඔයාලා ගිලින්ම කුඩුව නරඹලා යන්නේ ඒ කෞතුකාගාරය. ලංකාවේ පේතුරු තුඩුවේ ඉඳලා දෙවුන් තුරුට මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ආදරණීය ජනතාවක් ඇවිල්ලා තියෙනවා. තව දිනක් 3ක් තියෙනවා. එදින තුනකටත් ප්‍රදර්ශනය කරනවා. ඉතින් මගේ ආදරණීය අපේ තාත්තේ ඉල්ලීම් දෙකක් කරනවා. ඔයාලගේ ශාන්තම දුරකථනයේ ලස්සන වීඩියෝ එකක් අරගෙන Facebook අන්තර්ජාලයට මුදා හරින්න. ඒක ෂෙයා වේවි. ලංකාවේ කෝටි 2.5ක අධි ජනතාවක් ඉන්නවා. නොදැක්කු කෙනෙක් දැකලා මේ දින පුරාවට තව එකක් ලක්ෂ 75 ඉඩමයි පැත්තකට දාන්නකෝ. අද දින මිදුල මුදල කවර කරගන්න අපිට රුපියල් 20000ක් වගේ මුදලක් යනවා. පුළුවන් නම් විතරක් මගේ ගමේ අයිබෝවන් සුබ රාත්‍රියක් වේවා ආදරණීය අම්මේ තාත්තේ මේ ඔයාලා ඉන්නේ ගල්කන්ද හොරම් පැල්ල කියන ඓතිහාසික වටිනාකමකින් යුත් අභිමානවත් ගම්මානයක් තුල. ඊට හේතුව ඔය ඉස්සරහා මේසේ උඩ තියලා තියෙනවා අපේ වටිනාම සම්පත. ගෝල් රෙකෝඩ් එක ලැබුණු සහතික පත්‍රයයි ඒකේ කුසලානයයි. මෙතෙක් ලාංකීය මිනිස්සු බිහුනේ කවද්ද මන්ද කියන්න මන් දන්නේ නැහැ. නමුත් ලාංකීය ඉතිහාසයේ පළවෙනි වතාවට ගිනස් වාර්තා පොතට අපි ගියා කූඩුවක් ගහලා. ඒක ලෝක ඉතිහාසයේ පළවෙනි සර්ටිෆිකේට් එකයි කුසලානයයි මේ තියෙන්නේ. මම අභිමානයෙන් කතා කරන්නේ අද රාත්‍රියේ බොහොම සතුටු දිනයක්. නිත වර්ජිතව මාස ගණනාවක් අපි මේ පහන් කුඩු රාජ්‍ය රටට එළි දක්වන්නට බලාපොරොත්තු වුණා. නමුත් මගේ ආදරණීය අම්මේ තාත්තේ හිට්පිට නැතුව අදහන්නු ධාරානිපාත වර්ෂාව ඒකට දික්කාශයා බිමට කඩාගෙන වැටුණු අට්ටාලයත් එක්ක ඔයාලා Facebook කරා හරි කොහොම හරි කමෙන්කින් දකින්නට ඇති. ඊට පස්සේ ලක්ෂ 20ක මුදලක් වතුරේ ගහගෙනම යන්නට ගියා. ඊට පස්සේ මේ නිර්මාණ ශිල්පියාට කරන්න මුදල් නැහැ. එයාට තිබ්බ වටිනම එකම දේ එයාගේ ගේ ඉඩමයි. ඒක උගස් තිබ්බා ලක්ෂ 30කට. ඊට පස්සේ මේ ගමේ මගේ ගමේ ඉන්නවා ව්‍යාපාරික ප්‍රජාවක් මනුස්සකම් දන්න මේ මනුස්සයා එක්ක ඉඩ ගත්තා. ඒ වගේම ගම් 20ක් මේ හොරම් පැල්ලේ ඉන්නවා.